කියන ගණනක් කරනවා. ඒ විභාගෙම ළඟයිනේ. ඒක නිසා විභාගයට එන්න පුළුවන් විදිය ගණනක් ඔය වගේ පොඩි වගුවක් ආශ්‍රය කරගෙන ගණනක් හදලා බලමු. මේ තියෙන වගුව තමයි වගුව අංක 1 සිසුන් 25 දෙනෙක් ලබාගත් සාමාන්‍ය ලකුණු. එතකොට මේ වාර පරීක්ෂණයෙන් ගත්ත සාමාන්‍ය ලකුණු මේ සාමාන්‍ය ලකුණු ආශ්‍රය කරගෙන අපි හදමු සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් සමුචිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ඊළඟට ප්‍රතිශත සමුචිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ප්‍රතිශත සංඛ්‍යාත ව්‍යාප්තියක් යනාදී අපතර පිළිවෙලින් ගණන් ටිකක් හදන්න දෙනවනේ. ඒ ටික හදන්න ලේසි ක්‍රමය මොකක්ද කියලා අපි බලමු. එතකොට දැන් අපි ඉස්සරහ වෙලා ගත්තොත් පළවෙනි එක තමයි පළවෙනි ඉස්සරහ තියෙන මෙන්න මේක. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේ කියන්නේ දැන් මේකට කියන්නේ විචල්්‍ය කාණ්ඩයක් කියලා. විචල්්‍ය කාණ්ඩයක් නැත්නම් දත්ත කාණ්ඩයක් දුන්නාට පස්සේ දත්ත කාණ්ඩයෙන් විභාගෙ දෙන්න පුළුවන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න කියලා. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන එකේ තේරුම තමයි සමූහ කියන්නේ ගෲප් කරලා කාණ්ඩ කරලා ඒකට මේ විචල්්‍ය කාණ්ඩේ ඒ කාණ්ඩ වලට එන්නේ කොහොමද කියලා මේ පන්ති ප්‍රාන්තර සහිතව වගුවක් පිළියෙල කරන එක. එතකොට එහෙම වගුවක් පිළියෙල කරනකොට සාමාන්‍ය පොදු ක්‍රමය තමයි සාමාන්‍ය නීතිය තමයි පන්ති 5කට හෝ 6කට තමයි සීමා වෙන්න ඕන මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය වගුවක්. ඉතින් ඒකට යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මේ තියෙන මම ඒක කරලා පෙන්නන්නම්. මේ විචල්්‍ය කාණ්ඩයේ උපරිම අගය සහ අවම අගය අතර වෙනසට එකක් එකතු කරලා පහෙන් බෙදුවාම ඒකෙන් පන්ති ප්‍රාන්තරය ලැබෙනවා. ඒ පන්ති ප්‍රාන්තරය අඩුවෙටේ ඉඳලා එකතු කරගෙන ගිහිල්ලා ලස්සනට අපිට පන්ති 5කට හෝ 6කට වගුවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි ගන්නවක්ද උපරිම අගය අඩු කිරීම අවම අගය එකතු කිරීම 1 බෙදීම 5 මෙන්න මේකෙන් අපිට හදාගන්න පුළුවන්. උපරිම අගය අඩු කිරීම අවම අගය එකතු කිරීම 1 බෙදීම 5 කියන ක්‍රමයට මේ ගණන හදාගන්න පුළුවන්. එතකොට මේකේ උපරිම අගය සහ අවම අගය අපි මේකෙදි හොයා ගන්නට ඕන. එතකොට මේකේ බලන්න ගියාම මෙන්න මේ බලුවාම මෙතන මේ උපරිම අගය විදියට 60 තියෙනවා. උපරිම අගය විදියට 60 තියෙනවා. 60න් අඩු කරන්න ඕන අවම අගය. එතකොට අවම අගය කියලා කියන්නේ 50 ගණන් නෙවෙයි 47 තියෙනවා. 45 තියෙනවා. 49 තියෙනවා. 46. 45 තමයි අඩු එක. අඩු එක. එතකොට 60න් අඩු කරනවා මේ අඩු එක මේකනේ. 45 මේ තියෙන්නේ 45 60න් 45 අඩු කරනවා. එතකොට උපරිම අගය අඩු කිරීම අවම අගය සමානයි 15යි. ඒකට එකක් එකතු කරනවා සමානයි 10. ඊට පස්සේ 16 බෙදීම 5. 16 බෙදීම 5. එතකොට 5 3යි 3ක් 15යි ඉතුරු එකක් 10ට 5 2යි. උත්තරේ එන්නේ 3.2. එතකොට පන්ති ප්‍රාන්තරය කියලා අපි මේකෙදි 3.2ක් ගන්න නෑ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යනවා. එතකොට පන්ති ප්‍රාන්තරය සමානයි 3 වෙනවා. පන්ති ප්‍රාන්තරය 3. ඔන්න දැන් 3 තමයි පන්ති පළල පන්ති ප්‍රමාණය 3. ඊට පස්සේ අපි ලේසියෙන් මේක වර්ධින්නේ නැතුව කීයටවත් වර්ධින්නේ නැතුව විභාගෙට ගියාම අපිට කෙටි වෙලාවක් නේ තියෙන්නේ. ඒ වෙලාවේ වර්ධින්නේ නැතුව හදා ගන්න මේ 3 කියන වටිනාකම එකතු කරන්නේ කොහොමද කියලා අපි බලන්න. අපි ගන්නවා අවම වටිනාකම 45. මෙන්න මෙහෙමයි අපි පන්ති ප්‍රාන්තරය හදන්න ඕන නම් මේ විදිහට අපි මෙතන ඉඳලා හදමු. පන්ති ප්‍රාන්තර. ඊට මෙතනම ලියාගෙන හදමු. කමන්නේ මෙතනම හදමු. පන්ති ප්‍රාන්තර. එතකොට අවමගේ තියෙන්නේ 45. දැන් 45ට එකතු කරනවා 3ක්. 48යි. 48 3ක් එකතු කරනවා. එතකොට 48 49 50 51. 51ට එකතු කරනවා 3ක්. 54. 54යි 3යි 57. 57යි 3යි 60. එතකොට 1 2 3 4 5 6 පන්ති 6ක් වෙන්නනවා. පන්ති 5 හෝ 6 කියන්නේ අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙතන 60 තියෙනවා. උපරිමේ 60 තියෙනවා. 60ත් ඇතුළේ වෙන්න ඕනේ. අපි දැන් මේකෙදි
එක බැගින් අඩු කරගෙන ගිහිල්ලා අනිත් පැත්තේ මේ පේජේ ලියන්න. දැන් මේ විභාගෙට කරන්න ඕන විදිය. දේශියම කරන්න ඕනේ. තුන බැගින් එකතු කරගෙන යනවා වම් පැත්ත. දකුණු පැත්ත එක බැගින් අඩු කරගෙන යනවා. එතකොට 48 එකක් අඩු කරාම 47යි. මෙතෙන්ට 50යි. මෙතෙන්ට 53යි. මෙතෙන්ට 56යි. මෙතෙන්ට 59යි. මෙතෙන්ට මෙතන තියෙන්නේ 63නේ 62. 62 වෙනවා. ඔන්න හොඳයි පන්ති ප්‍රාන්තලෙක හැදෙන්නේ. අපි කියනවානේ පන්ති 5කට හරි 6කට හරි හදන්න කියලා. දැන් මේ ටික ඇතුල් කරන්න පන්ති 6කට හදන්න වෙනවා. 1 2 3 4 5යි 6යි. ඊළඟට අපි ගන්නවා ප්‍රජනන තීරුව. ඊළඟ තීරුව තමයි ප්‍රජනන තීරුව. මේ තියෙන්නේ ප්‍රජනන තීරුව. නැත්නම් ප්‍රජනනය. ප්‍රජනනය කියලා අපි ගන්නවා. ඊට පස්සේ අපි මේ තියෙන ඉලක්කම් ටිකක් වරදින්නේ නැතුව එහෙට මේ ඉලක්කම් දාලා කලබල වෙලා වරදින්නේ නැතුව කොහොමද පිළිවෙලට මේක කරගන්නේ කියන එක ප්‍රජනන තීරුවෙන් තමයි කරගන්න ඕනේ. මෙන්න මේක. අපි ඉස්සෙල්ලා බලමු මේ පැත්තට බලාගෙන ඉස්සෙල්ලා තියෙන 47. 47 මෙතනට එනවා. මේ 47 ඊළඟට 53. එතන මේකට එනවා. ඊළඟට 50. මෙතනට. 49 මෙතන. 51. ඒකට මේ වේලි හරි. ඊළඟට මේ පැත්තෙන් බලන්න. 48 එන්න ඕන මෙතනට. 45 එන්න ඕන මෙතනට. 54 එක එන්න ඕන මෙතනට. 56 මෙතනට. 60 මේ තීරුවේ තියෙනට ඕන 60. ඊළඟට තුන්වෙනි තීරුවට යනවා. 46 මෙතන. 52 මෙතන. 50 මෙතන. 56 56 50 56ට පස්සේ ආපහු 50 ඔන්න 50 ඉඳලා 5ක් කෙනින්ද මේ පැත්තට කප. ඊළඟට ආපහු 51 54 49 51 5ක් කෙනින්ද කපනවා 59 apa eha තීරුව තියෙනවා 52 52 47 58 ආපහු 58 ඊට පස්සේ 50 ඔන්න ඔය විදිහට දැන් ප්‍රගණන තීරුව ආවා ප්‍රගණන තීරුවේ මෙතන තියෙන 25 එකතුව එන්න ඕන ඊට පස්සේ අපි සංඛ්‍යාත තීරුව හදනවා මේ තියෙන්නේ සංඛ්‍යාත දැන් මේක ගණන් කරලා ලියන එක තමයි තියෙන්නේ. මේ 45 47යි පන්ති ප්‍රාන්තරයේ තියෙනවා 4ක්. 48යි 50කට තියෙනවා 4යි 2යි 6ක්. මේකට තියෙනවා නෑ 7ක්. මේකට තියෙනවා 6ක්. මේකට තියෙනවා 4ක්. මේකට 3ක්. මේකට 1ක්. දැන් ගතුව සමාන වෙනවා නේ. 3යි 4යි 25. ඔය තියෙන්නේ. මේකට කියනවා මේ තමයි සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ඔන්න විදියට අපිට දෙන ඕනම ඉලක්කම් ටිකක් ඊටාම කලබලයකින් තොරව මේ සැරේ හදාගන්න පුළුවන්. හදාගෙන ඉවරලා ඔයගේ සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදලා පෙන්නන්න පුළුවන්. විභාගෙත් සාමාන්‍ය ලකුණු 5ක් 6ක් වගේ ලැබෙනවා. සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මේක මූල ධර්ම හැටියට තියෙනවා. මේකේ පන්ති 5ක් හෝ 6ක් වෙන්න ඕන. ඊට වඩා වැඩි වුණොත් සාමාන්‍යයෙන් ඒක ගොඩක් වෙලාට විභාගෙදී කියන පන්ති 5ක් හදන්න පන්ති 6ක් හදන්න කියලා. ඊට පස්සේ ප්‍රගණන තීරුව පැහැදිලිව තියෙන්නට ඕන. සංඛ්‍යාත තීරුව මෙතන එකතුව සහිතව සංඛ්‍යාත තීරුව වෙනම කරලා තියෙන්නට ඕන. ඔකට තමයි සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා කියන්නේ. එතකොට මේ පාඩමේම තව කොටසක් තියෙනවා සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගත්තාම ප්‍රතිශත සංඛ්‍යාතය හදන්න සමුචිත සංඛ්‍යාතය හදන්න ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය හදන්න වගේ දේවල් ටිකකුත් තියෙනවා. අපි මේ වගේ ඇසුරින්ම එකක් පොඩ්ඩක් කරලා බලමු. ඊට පස්සේ අපි දැන් මේකට යනවා. මේකට ගියාට පස්සේ අපිට එනවා මෙතන මේකට අපි කියමු සංඛ්‍යාතයට පස්සේ තියෙනවා සමුචිත සංඛ්‍යාතය කියලා. ඒ වගේ
සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ එකතු කරන ලද වටිනාකම කියන එක. සමුච්චිතය කියන්නේ එකතු කරන ලද වටිනාකම කියන එක. එතකොට දැන් මේ පෙළිය එකතු කරමු. එකයි කරන්නේ තියෙන්නේ. මේ පෙළිය එකතු කරමු. එතකොට ඉස්සෙල්ලම තියෙන්නේ 4. 4ට 7ක් එකතු කරාම 11යි. 11ට 6ක් එකතු කරාට පස්සේ 17යි. 17යි 4යි 21යි. 21යි 3යි 24යි. 25යි. ඔය තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත තීරු. දැන් මේ ගණන් හදනකොට එක ගණනෙම අපි මේක කරගෙන යනවා. තව තීරුවක් මේකට එන එකක් තියෙනවා. මොකක්ද? ප්‍රතිශත සංඛ්‍යාතය තියෙනවා. ප්‍රතිශත සංඛ්‍යාතය. ඒකට ටිකක් ගණන් හදන්න ඕන. මේ තියෙන සංඛ්‍යාත තීරුව ප්‍රතිශත විදියට ගණන් හදන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිශත විදියට ගණන් හදනවා කියන්නේ මේ හැම එකකටම ප්‍රතිශත වටිනාකම මොකක්ද කියලා බලන්න. එතකොට මේ 25කින් 4ක් කොටසක් තමයි මෙතන තියෙන 100ට කීයද කියලා බලන්න තමයි තියෙන්නේ. අපි දැන් මේ ගණන් හදලා මෙතන ඉන්නේ. මේ 25න් කොටස් 4යි 100ට නම් 25ේම 4යි 100ට 16යි. මෙතෙන්ට ප්‍රතිශත සංඛ්‍යාතය 16යි. ඊට පස්සේ 7 තියෙන්නේ. 25න් 7 නම් 100ට කීයද? 4යි 4 28යි. මේ තියෙන්නේ 6. එතකොට 25න් කොටස් 6 නම් 100ට කීයද බැලුවාම 24යි. 100ට 24යි. ඊළඟට ඔය විදිහට හරි ලේසි 25න් බෙදලා තියෙනකොට ලේසි මම මේ ගාන හැදුවට 25න් 4 නම් 100ට සමානයි 16යි. ඉස්සෙල්ලත් හැදුවා. ඉස්සෙල්ලත් හදලා තියෙන මෙතෙන්දිත් හදලා තියෙනවා. මෙතෙන්දිත් හදලා තියෙනවා මෙතන. ඊට පස්සේ 25න් කොටස් 3යි 12 100ට 12යි. ඊට පස්සේ 25න් 1යි 100. ඔන්න පිළිවෙලට මෙහෙම හදාගන්න ඕන 100ට 7. දැන් මේක එකතු කරාම 100 හැදෙනවා. ඔය තියෙන්නේ 100 එතන හැදෙනවා. ඔය තමයි ප්‍රතිශත සංඛ්‍යාතේ හොයාගන්න විදිය. 100ට කොටස් වලට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා සමුච්චිත ප්‍රතිශතය කියලා එකක් හොයන්න. ඒක අපි මෙහෙම හදාගන්න. මේක සමුච්චිත ප්‍රතිශතය. මේ තියෙන සමුච්චිත තීරුව මේකේ අවසාන වටිනාකම 25. අර මේ ගණන් හැදුවා වගේ 25න් 4, 25න් 11, 25න් 17, 25න් ඒ විදිහට අරගෙන හදන්න ඕන. අපි ඒකත් හදලා බලමු. ඒකත් හදලා බලමු. මෙතනින් මුලින්ම තියෙන 25න් 4. ඒකට 25න් 4 කියන එක දන්නවනේ ඒක අපිට 16 මෙහෙම ලියන්න පුළුවන්. 16 ඊළඟට එන්නේ 11. 25න් 11. අපි ඒක හදමු. 100. එතකොට 100ට 44යි. 100ට 44. ඊළඟට 25න් 17. 100ට 68යි. ඊළඟ 25න් 21යි. 100ට 84යි. ඊළඟට 25න් 24. 100ට 96යි. ඊළඟට 25න් 25. 100ට 100. ඔන්න ওই ටික මූලික වශයෙන් ගණන් හදන්න විභාගෙට එන මූලික වශයෙන් අපි ওই ටික දැනගෙන ඉන්න ඕන. ඉතින් මම ඉතාල සරල විදිහට පැහැදිලි කරා මෙන්න මෙහෙම හදන්නේ කියන එක පිළිබඳ. මේ පිළිවෙල අනුගමනය කරනවා නම් විභාගයේදී කාටවත් එහෙම වර්ධින්න විදියක් නැහැ. මේ විදිහට පිළිවෙල අනුගමනය කරලා ඒ ගණන හදන්න සූදානම් වෙන හරිම ලේසි සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය, සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය, ප්‍රතිශත සංඛ්‍යාත ව්‍යාප්තිය, සමුච්චිත ප්‍රතිශත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන එක
හරිම ලේසි. ඉතින් ඊළඟට මේ වගු ආශ්‍රය කරගෙන තියෙනවා ඉස්සරහට ජාල රේඛ බහුවසලා තියෙන. ඒ වගේම මේ ධර්මචාල කාණ්ඩය ආශ්‍රය කරගෙන කේන්ද්‍රික ප්‍රවණතාවය සහ අපගමන වෙනුගාමී කරන අපි තව වීඩියෝ එකකින් මේ පාඩම් ටිකත් අපි කෙටියෙන් සාකච්ඡා